ඔයා ලක්ෂ ගණන් දීලා හදපු PC එකට thermal paste නෝදා දීවුවොත් වගේ PC එකට ආත් වෙන අඳුරු ඉරණම ගැන තමයි වුණා අද මම මේ ඩිගින් ඔත් එක්ක කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් thermal paste කියන්නේ මොකක්ද? ඉතින් කොහොමද අපි thermal paste දාන්නේ PC එකට? ඉතින් මෙන්න මේ සම්බන්ධව තමයි අද මම මේ ඩිගින් කතා කරන්න යන්නේ. සහ thermal paste නොදා අපේ PC එක වැඩ කරොත් PC එකට වෙන ලොකුම damage එකත් අද මම මේ ඩිගින් ඔත් එක්ක කතා කරනවා. ඉතින් thermal paste කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා. අද මගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. මොකද thermal paste නොදා වගේ machine එක දීවුවොත් වගේ machine එකේ ලොකු damage එකක් වෙනවා. ඉතින් මේක සම්බන්ධව තමයි අද මම මේ වීඩියෝ එකත් එක්ක කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. කොහොමද thermal paste එක අපේ machine එකේ දාගන්නේ? මොකද්ද thermal paste කියන්නේ? thermal paste නොදා අපේ machine එකේ දීවුවොත් මොකද්ද වෙන damage එක කියලා අද මම වීඩියෝ එකත් එක්ක කතා කරනවා. එහෙනම් ඉතින් දැනටමත් දන්නවා මොකද්ද අද වීඩියෝ වෙන්නේ යන්නේ කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් දැම්ම දාන වීඩියෝ පල්ලා තියෙන like button එක press කරලා වීඩියෝ like එක. ඔය channel එක තාමත් ඔයාලට ඉන්නවනම් අදම නම් මගේ වීඩියෝ කවුරුත් බලන්නේ දැම්ම පල්ලා තියෙන subscribe button එක press කරලා ඊට අපතෙන් bell icon එක ඕල් press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කතා කරමු පටන් ගමු වීඩියෝ එක. හරි දැන් වීඩියෝ පටන් අරන් තියෙන්නේ. අපි දැන් බලමු thermal paste නැතුව අපේ PC එක දිව්වොත් මොකද්ද වෙන්නේ? මොනවාද මේ thermal paste කියන්නේ? කොහොමද thermal paste අපේ machine එකට දාගන්නේ කියලා අපි දැන් කතා කරමු. ඉතින් ඇත්තටම මොකද්ද මේ thermal paste කියන්නේ? ඉතින් thermal paste කියන්නේ අපේ CPU එකේ cool එකේ අතර මැදට දාන අපේ CPU එකේ temperature එක හරියට පවත්වාගෙන යන්න උදව් වෙන පොඩි cream එකක් වගේ දෙයක්. හරිද? මෙන්න මේක දැම්මේ නැතුත් අපේ PC එකට ලොකු damage එකක් වෙනවා. ඉතින් කොහොමද ඒක තියෙන්නේ? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා processor එකක් ගත්තාම processor මැද කොටසේ මෙන්න මේ විදිහට පොඩි ගම් එකක් දාලා තමයි මෙන්න මේ කූල එක අපි හයි කරන්නේ. ඉතින් මෙන්න මේ කූල එක හයි කරාට පස්සේ තමයි මේ CPU එකේ ටෙම්පරේචර් එක බැලන්ස් වෙ තියෙන්නේ. ඉතින් ටෙම්පරේචර් එක වැඩුණොත් වගේ මැෂින් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඉතින් CPU එක රත් වෙන එක වළක්වා ගන්න තමයි මෙන්න මේ thermal paste දාලා කූල එක දෙන්නේ. ඉතින් thermal paste නැති වුණොත් වගේ මැෂින් එකට වෙන දේ දැන් මම ඔයාලට කියලා දෙන්න. ඉතින් thermal paste නැතුව දිව්වොත් වගේ මැෂින් එකේ CPU එක ආරක්ෂා කරන්න ඕන නිසා ඔටෝමැටික්ම මෙන්න මේ මැෂින් එක ස්ලෝ වෙනවා. ඒ කියන්නේ ඔයගේ මැෂින් එක ස්ලෝ වෙවි තමයි වැඩ කරන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඔයගේ CPU එක ආරක්ෂා කරන්න ඕන නිසා. ඉතින් මේක අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඉතින් thermal paste කියන්නේ ඕනම දෙයක් ඔයගේ PC එකට. ඉතින් මේක අපි ඇප්ලයි කරගන්න ඕන අපේ processor එක ගලවලා. ඒ කියන්නේ කූල එක ගලවලා processor එක උඩට ඩොට් එකක් දාලා ඒක තමයි කූල එක දාන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ temperature එකත් හොඳට පාලනය වෙලා තියෙන්නේ. ඉතින් තවත් වෙන දෙයක් තියෙනවා මෙන්න මේ thermal paste නොදා අපේ machine එක වැඩ කරොත් අපි run කරන app තියෙන්නේ. ඒ කියන්නේ editing වැඩ වලට games play කරනවා නම් ඔය එක app අපි පාවිච්චි කරනවානේ. ඉතින් ඔන්න ඔය app පාවිච්චි ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ ඔය app slow වෙනවා. ඉතින් මෙන්න මේකට හේතුව තමයි මෙන්න මේ thermal paste නැති හන්දා. ඉතින් ඔයාත් බලන්න ඔයගේ machine එකට මේ වගේ ප්‍රශ්න එනවාද කියලා. ඉතින් මේ වගේ ප්‍රශ්න ආවොත් මෙන්න මේ thermal paste නැති හන්දා තමයි මෙන්න මේ වගේ ප්‍රශ්න එන්නේ. ඉතින් editing කරන ඒවල slow වෙනවා. ඒ කියන්නේ game ගන්නවා නම් game slow වෙනවා. ඉතින් ඔයා දිගින් දිනම thermal paste නොදා ඔයගේ machine එක දිව්වොත් ඔයගේ machine එකේ health එක down වෙනවා. ඒ කියන්නේ ඔයගේ machine එකේ ආයු කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ඔයගේ machine එකේ motherboard එකට සේරටම හානි වෙනවා මෙන්න මේ thermal paste නොදා ඔයගේ machine එක දිගින් දිගටම ඔයාලා ලයිෆ් ටයිම් එකේ වැඩ කරගෙන ගියොත්. ඒක හන්දා මේක අනිවාර්යයෙන්ම බලන්න. ඉතින් දැන් අපි බලමු කොහොමද මේක බලාගන්නේ. ඇත්තටම thermal paste තියෙනවද කියලා නැත්නම් thermal paste නැති වෙලාද වෙයිලාද? ඉතින් මේක වේලිලා යන වෙලාවක් තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද thermal paste apply කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ machine එකේ උඩ පියන ගලවලා cooling fan එකේ තියෙන ඒ කියන්නේ processor එකේ cooling fan එකේ තියෙන යන්නේ cooling fan එකේ යන ටිකක් ගලවලා උස්සලා බලන්න මෙන්න මේ විදිහට thermal paste තියෙනවද කියලා. ඉතින් thermal paste නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාලා කඩෙන් thermal paste එකක් අරගෙන මෙන්න මේ processor එකේ උඩට පොඩි dot එකක් දාලා ඕන ආවි cooling එක high කරන්න. cooling fan එක high කරන්න. එහෙම නොවුනොත් තමයි ඔයාට අර මං කියපු damage ඔයාගේ machine එකට එන්නේ. ඒක හන්දා අනිවාර්යයෙන්ම අදම බලන්න පොඩි දෙයක් තියෙන්නේ ඔයාට තියෙන්නේ machine එක අරගෙන machine එකේ උඩ පියන ගලවලා මෙන්න මේ cooling fan එකේ පොඩි ඇන ටික ගලවලා cooling fan එක උස්සලා බලන්න processor එකේ cooling fan එකේ මැද thermal paste තියෙනවද කියලා. ඒ කියන්නේ පොඩි ගම්මයක් තියෙනවද බලන්න. මේ ගම් එක තිබ්බොත් අවුලක් නෑ. ඔයාට තියෙන්නේ හැම ආයි තද කරලා වහන්න. තිබෙන්නේ නැතොත් ඒ කියන්නේ මම අර කියපු වගේ damage වගේ PC එකට දැනෙනවා. ඒ කියන්නේ machine එක off වෙනවා නම් editing කරන්න නැත්නම් game ගහන්න ගියාම slow වෙනවා නම් ඔන්න වගේ වැඩ වෙනවා නම් අනිවාර්යෙන්ම මේක ගලවලා බලන්න thermal paste තියෙනවද කියලා. thermal paste නැත්නම් ඔයාලට පුළුවන් කඩින් ගිහලා රුපියල් 500ක් වගේ දීලා thermal paste එකක් ගන්න. thermal paste එකක් අරගෙන පොඩි dot එකක් අරගෙන අන්න මේ CPU එක උඩට තියලා මෙන්න මේ cooling fan එක වහන්න. හැබැයි වැඩි දාන්නත් එපා. පොඩි dot එකක් දාන්න ඕනේ මේ වගේ. ඒ වගේ thermal paste දාලා ඔයාලට පුළුවන් cooling fan එක තියලා ඇන ටික තද කරන්න. ඉතින් ඔන්න ඔය විදිහේ තමයි thermal paste දාන්නේ අපේ machine එකට. ඉතින් මම කිව්වා වගේ කලින් කිව්වා වගේ thermal paste වල වැඩ කරොත් ඔයාගේ machine එකේ health එක බහිනවා. ඒ කියන්නේ ඔයාගේ ආයු කාලය අඩු වෙනවා. game play කරද්දී app run කරද්දී slow වෙනවා. සහ machine එක off වෙවි on වෙනවා. කිසි වැඩක් කරගන්න බැරි වෙනවා. ඉතින් ඔන්න වගේ ගොඩක් ලොකු damage වලට වගේ machine එක අත් වෙනවා. මෙන්න මේ thermal paste නේද ඔයාගේ machine එක වැඩ කරොත්.
ඉතින් ඒක හින්දා තමයි අනිවාර්යයෙන්ම අපි මේ thermal paste දාන්න ඕන අපේ processor එකට. ඉතින් මම හිතනවාද මම මේ කියලා දුන්න step ටික ඔයාලා හරියට follow කරගත්තොත් ඔයාලට පුළුවන් thermal paste තියෙනවද කියලා දැනගන්න. නැත්නම් thermal paste නැති වුණොත් මොකද්ද අපේ PC එකට වෙන්නේ? කොහොමද thermal paste අපි දාන්නේ කියලා ඔයාලට A to Z දැනගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් thermal paste කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනෙක් හිටියේ නම් අද වීඩියෝ එකේ අද වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති. ඉතින් අනිවාර්යයෙන්ම මවත් බලන්න thermal paste තියෙනවද කියලා ඔයාගේ machine එකේ. ඉතින් මම හිතනවාද මම මේ කියන අපේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ වැදගත් වුණා කියලා හිතනවා නම් දැම්ම දාන වීඩියෝ බලලා තියෙන like button එක press කරලා වීඩියෝ like එකක් අපේ channel තාම තවත් කට්ටිය ඉන්නවා නම් අදම නම වීඩියෝ කවුද බලන්නේ දැම්ම පල්ලා ඉතින් subscribe button press කරලා ඊපස්සේ bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එනේ යාළුවනේ අද වීඩියෝ මම ඉතින් ලස්සනට අරගෙන හිතුවේ තව දෙසක හම්මු මේ කලුම සුපර් වීඩියෝ එකකින් ස්මාර්ට් GLK YouTube channel එකේ